Welcome back to my YouTube channel. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම day vlog එකක් ගෙනාවේ. ඉතින් බලමු අද මගේ දවස මොකද වෙන්නේ කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මට හෙට exam එකක් තියෙන නිසා මගේ පාඩම් අඩ්ඩි කරන්න තමයි මං හිතන් ඉන්නේ. මං ඉක්මනට පොෂ එකක් දාගෙන එන්නම්. මේ ඉන්නේ මම. මොනවද මේ කල්පනා කරන්න කියලා මංවත් දන්නේ නැහැ. මොනවා කරන්නත් කලින් ලස්සනට ඉන්න ඕනේනේ. හැමදෙස්සෙම ඉතින් කොණ්ඩේ හදාලා තමයි ඉන්නේ. මගේ කොණ්ඩේ මට ඕන විදියට නෙමෙයි ඉන්නේ කොණ්ඩේට ඕන විදියට. මට පෙලක් කලාවට එපා වෙනවා කොණ්ඩේ හදන්න ගියාම මට ඕන විදියට හැදෙන්නේ නැහැ කොණ්ඩේට ඕන විදියට තමයි හැදෙන්නේ. මම මේ කරන්න හදන්නේ හෙට එක්සෑම් එකට ලෑස්ති වෙන්න. මම මේ වොයිස් එක රෙකෝඩ් කරද්දී නම් මම එක්සෑම් එක ලියලත් ඉවරයි. පාඩම් කරද්දි ගොඩක් හොඳයි ලියලිය පාඩම් කරන එක. එතකොට මන්ට පාඩම් හිටිනවා. මේ දවස් ටිකේ වහිනවනේ. ඔයාලා මොකද ඉතින් කරන්නේ? ක්ලාස් යනවද? පාඩම් කරනවද? ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මම පොඩ්ඩක් එළියට ඇවිල්ලා බලද්දි අහස හොඳටම කළු කරා. මේ තමයි ලස්සන බෑග් එකක්. ඒක නම් මාර කියුට්. හරිම ලස්සනයි. ඉන්කෝල්ඩ් පෙන්නන්න. මේ බෑග් එක ඔයාලට ක්ලාස් ගෙනියන්නත් පුළුවන්. CR book දාන්නත් පුළුවන්. ගොඩක් ඉඩ තියෙනවා මේ බෑග් එකේ. ඔයාලට හරිම රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. මේ තියෙන්නේ කියුට් බෑග් එක. ඔයාලටත් ක්ලාස් බෑග්, ස්කූල් බෑග්, තව ස්ටේෂනරි අයිටම්ස්, හෝම් ඩෙකොරේට් අයිටම්ස්, තව ඒ වගේම ක්ලෝතින් අයිටම්ස් ඔයාලට කැමති අයිටම් එකක් තියෙනවා නම් මං කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. ඒකට මෙසේජ් එකක් දාන්න. ගොඩක් ලස්සන ජුවලරි අයිටම් තියෙනවා. ඔයාලට කැමති නම් WhatsApp එකට මෙසේජ් එකක් දාන්න. මට දවල් නම් වීඩියෝ එකක් ගේන්න හම්බුන්නේ නැහැ. හොඳටම වැස්ස. ඉතින් දැන් මං යන්න ඔයාලත් එක්කගෙන පොසොන් බලන්න. මේ පොසොන් දවස් නෙමෙයි ඊට කලින් දවස් දෙකකට විතර පස්සේ. ඇත්තට මේ කූඩු මාරම ලස්සනයි. හිතා ගන්නත් බෑ මෙච්චර කොහොමද අදහස් එන්නේ කියලා.
මාරම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ ඉස්සරහට. අපි යන ගමනුත් හොඳටම වැස්ස. ඒක නිසා එළියට බැස්සෙත් නැහැ. අපි යන ගමන් කෝපි දන්සලක් හම්බුණා. එතනනොත් කෝපි එකක් බිව්වා. මේක නම් මාරම ලස්සනයි. බලන්නකෝ ඒක ලස්සන. කොච්චර මහන්සි වෙන්නද ඒක හදන්න. අපේ මල්ලිට ඕල්මන් මන්දිරය බලන්න ඕන කියලා කෑ ගැව්වා. ඊට පස්සේ එක්කගෙන ගියා. මේ වීඩියෝ ක්ලිප් ටිකක් අත්ත පේන්නේ නැහැ මුකුත් නෑ. බය හිතුනේත් නෑ. බොරුවට ගියා. මේ කුරුවත් ගොඩක් ලස්සනයි. මේක බලන්න තියෙන පඩිපෙළකින් නගලා තමයි. කණ්ඩු දෙකක් හදලා තියෙනවා. දැන් වෙලාව 11ට වගේ ඇති. ඉතින් ඊළඟ දවසේ මට එක්සෑම් එකක් තියෙනවා. ඒක නිසා ඉක්මනට ගෙදරට ආවා. දැන් ඉතින් නිදා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලගේ ලස්සන කමෙන්ට් එක දාන්නත් අමතක කරන්න එපා. ඉස්සරහට ලස්සන වීඩියෝ වලින් වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.